හලෝ යාළුවනේ කොහොමද? ඉතින් අද අරන් ආවේ දියැලි විතරක්ම තියෙන පාරකින් රම්බොඩට ගිය ට්‍රිප් එකක් ගැන විස්තරයක් කියන්න. අපි මේකට ගියේ පූඩලෝය හරහා ටිකක් වෙනස් ගමනක්. අපි ගිනිගත්තේන නාවලපිටිය හරහා තමයි පූඩලෝයට ඇවිල්ලා පූඩලෝයෙන් තවලන් තැන්න හරහා කටුකිතුල කියන ගමට තමයි අපි ගියේ. ඉතින් මේ බලන්න මේ පාරේ නම් තනිකර දියැලි විතරමයි. ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න සෑහෙන ලොකේෂන් තියෙනවා. අපි ඉතින් කිසිම හදිසියක් කලබලයක් නැතුව ලොං වීකෙන්ඩ් එකක් වුණාට ඒ කියන්නේ අපි ගියේ ඔක්තෝබර් 18 19 20 ඉතින් ඒ දවස්වල ලොං වීකෙන්ඩ් එකක් වුණාට කිසිම කලබලයක් නැහැ. මේ කොත්මලේ චෛත්‍ය, කොත්මලේ ජලාශය, ඈතින් මධ්‍යම කඳුකරය ඔක්කොම පේනවා මේ පාරට. හරි නිදහසේ බලන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි කිසිම කලබලයක් නැතුව පාරේ වාහන නැහැ. මේ වගේ තැන් තියෙනවා සෑහෙන්න පොඩි තැන් වුණාට හරිම ලස්සනයි. ඉතින් මේ හරි නිදහසේ මේ සතුටින් ගිය ගමනක් තමයි මගේ ජීවිතේ මේක. ඈතින් රම්බෝඩ ඇල්ල පේනවා, ගැරණිගිනි ඇල්ල පොඩියට පේනවා. ඉතින් අපි දැන් පූඩලෝය කිට්ටුට ඇවිල්ලා ඉන්නේ. එතනට එද්දි අපි දවල් 12ට විතර ඇති. ඉතින් පූඩලෝය ඩන්සිනන් ඇල්ල කියලා මං කලින් අහලා දැකලා තිබ්බට මේ ෆොටෝස් වලින් දැකලා තිබ්බේ. ඒ උනට ළඟට මම දැකලා තිබ්බේ අද ෆස්ට් ටයිම් ගියේ. ඉතින් ඒක හරිම ලස්සන දියැල්ලක් මේ තින්නේ එක. ඒ ළඟින් සරස්වති මෑණියන්ගේ දේවාලයක් තියෙනවා. අපි ඒකත් වැඳලා දියැල්ලේ සුන්දරත්වය රස විඳා හරිම ලස්සන වෙනස් විදිහේ දියැල්ලක් ඇත්තටම ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න හැදුවා. ඒ උනට ළඟ තිබ්බ ආමි කැම්ප් එකේ කෙනෙක් ඇවිල්ලා කිව්වා මේක උමගක් තියනවා මල්ලි යවන්න එපා කියලා. ඒ උනට පොඩි හොරෙන් ෂොට් එකක් ගත්ත. ඒක තමයි මේ තියෙන්නේ. අපි දවල් 2 වගේ වෙද්දි රම්බොඩ හරියට ආවා. මේ තියෙන රම්බොඩ ඇල්ල ඈතින් අපිට පූණ ඇල්ලත් පේනවා. ඉතින් මේ තියෙන රම්බොඩ ටනල් එක ඒ ළඟින්ම දේවතුර ඇල්ල තියෙනවා. මේ හරිය මේ ළඟ රොටි කඩයක් තියෙනවා. ඒකෙන් රොටි ගන්න හරිම රසයි, පිරිසුදුයි, පිළිවෙලයි. අයිති කට්ටියත් හරි හොඳයි. ඉතින් අපි ඊට පස්සේ රම්බොඩ දියැල්ල ගාවින් පොඩි එක්කෙනාට ජැකට් එකක් අරගෙන ආය අපි නුවර පැත්තට ගියා. කටුකිතුල කියන ගමට. එහෙ තමයි අපි ඉන්න විලායක තියෙන්නේ. ඉතින් තවලන් තැන්න ටවුන් එකෙන් අපිට අවශ්‍ය කරන බඩු ටික අරගෙන අපි පිටත් වුණා බංගලෝයකට. මෙතින් යන්න තියෙන පාර පොඩ්ඩක් සවුත්තුයි. උස වාහනයකට නම් ලේසියෙන් යන්න පුළුවන්. මගේ කාර් එකත් ඉතින් ඉච්චර උස නැහැ වුණාට පරිස්සමට ආවා. මේ තියෙන්නේ අපි ඉන්න බංගලෝ එකේ view එක. ආපු වෙලේ ඉඳන් පොඩි දෙන්න ඉතින් සෙල්ලම් කරන එක තමයි ඉතින් කරේ. රෙස්ට් එකක් ගත්තේ නැහැ. අපිත් රෙස්ට් එකක් ගන්න හිතන් හිටියට රෙස්ට් එකක් ගන්න දුන්නේ නැහැ. මොකද මෙතන ඉච්චරටම ලස්සනයි. බලන්න තැන් ගොඩක් තියෙනවා. අස්සම් මුල්ල නෑර ආපු වෙලේ ඉඳන් ඇවිද ඉඳලා මේ ඩ්‍රෝන් ෂොට් ටික ගත්තා. තව ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මේ තින්නේ ඩ්‍රෝන් එකට පේන විදිය බංගලෝ එක. හරිම ලස්සනයි. වටේම මීදුම් වලින් වැහිලා තියෙන කඳු පන්තියක්, ඒ වගේම කොත්මලේ ජලාශය පේනවා. ලස්සන පයින්ස් කඳු. ඇත්තරම අපි ට්‍රිප් එකක් ගිහලා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේකේ තියෙනවා. ඔලු නිදහස අංක එකටම මෙතන තියෙනවා. ඇවිල්ලා බලන්න. ඉතින් රෑ අපි කෑම හදාගෙන අපි ගෙන ආපු පොඩි සන්තෝෂ වුණා මායි වයිෆි පොඩි දෙන්නෙත් එක්ක. ඉතින් මේ තින්නේ පහුදා උදෑසන දකින්න view එක. අපි උදෙන්ම කෑම ටික කිව්වා දවල්ටත් එක්ක. මේ අපි ඉන්න බංගලෝ එකේ උයන්න කරන්න තියෙන හැම පහසුකමක්ම තියෙනවා. ඒකේ විස්තරත් මම පල්ලෙහා ලින්ක් එකේ දාන්නම්. ඉතින් දවල් වෙලා මම බියර් එකක් කඩාගෙන පොඩ්ඩක් බියර් එකත් එන්ජොයි කරලා රටේ තියෙන සුන්දරත්වය විඳගෙන දවස් 2ක් ජීවිතය වින්දා කියලා කියන්න පුළුවන්. ඉතින් එච්චරයි මේ වීඩියෝ එකේ කියන්න තියෙන්නේ. ඕගොල්ලොත් මේ වගේ තැන් වලට එන්න, රස විඳින්න, අපේ රටේ සුන්දරත්වය බලන්න. එහෙනම් ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙන බලාපොරොත්තු වෙන මං සමුගන්නවා. ජයවා.